යෝනිසෝ මනසිකාරයෙන් පින කරනකොට අපි ගමු මෙහෙම එකක්. ඔන්න ඔබ මල් අරගෙන බෝධින් වහන්සේ වඳින්න ආවා. ඇවිල්ලා බෝධින් වහන්සේ ළඟ අතු ගහලා බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කර අතු ගෑවා. ඇමතුවා. බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කර මල් ආසන අස් කළා. බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කර මල් ආසන පිහි දැම්මා. දැන් බාහිර සිටිවිලි දුන්නේ නැහැ ඔබ එකකටවත් ඉන්න. ඔබේ රසාවි ප්‍රශ්න දුන්නේ නැහැ ඒක. ඔබට රසාවි දෙන කැපිලි කෙටිලි ඒව දුන්නෙත් නැහැ. ගෙදර රණ්ඩු සරුවල් ඒව උලුට දුන්නෙත් නැහැ. අරකම මෙනෙහි කර කර දැන් ඔබ කැප වෙලා යනවා. ගිහලා ඕන දැන් ඔබ වාඩි වෙලා බෝධින් වහන්සේ දිහා බැලුවා. ඇස් දෙක අරලා බැලුවා. මොන බෝධින් වහන්සේ හිතට මවාගත්තා. දැන් ඔබ හිතනවා අනේ මේ බෝසෙවනේ එදා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට වටුණා. අනේ මේ බෝසෙවනේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ලෝකෙන් ඈතර වුණානේ. උන්වහන්සේ නිකලස් වුණානේ කියලා දැන් මෙනෙහි කර කර දැන් ඔබ ඇස් වැහෙනවා. දැන් බෝධින් වහන්සේ ගැන මෙනෙහි කර කර බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කර ඉන්නවා. දැන් ඔබට අමතක වෙනවා රසාව. ඔබට අමතක වෙනවා ගෙදර කැම්පින්. ඔබට අමතක වෙනවා බාහිර ප්‍රශ්න. ඔබට හිතට ප්‍රීතියක් හට ගන්නවා. හිතට සතුටක් හට ගන්නවා. ඇඟට නිකන් නෑවුවා වගේ ඇඟටත් සිසිල දැනෙන්න ගන්නවා. අන්න යෝනිසෝ මානසිකාරය. කරලා බලන්න. දැන් ඔන්න ඔබට ගෙදර විවේකයක් හම්බ වුණා. අපි කියමු ඔන්න ගෙදර ආස්පස් කළා. ආස්පස් කරලා මොනවා හරි යුවා අතපොතු ගෑවා. දැන් ඔබ හිතනවා පටිච්චසමුපාදේ මම මෙනෙහි කරන්න ඕනේ. කියලා ඔබ පටිච්චසමුපාදේ මෙනෙහි කරන්න පටන් ගන්නවා. හැබැයි මතක තියාගන්න මුලදී බෑ. මුලදී මහා යුද්ධයක්. හිත අදින්නේම පල්ලට. පල්ලටමයි අදින්නේ. හිත අදින්නේ රාගෙට. හිත අදින්නේ ද්වේෂෙට. හිත අදින්නේ මොහොතට. ඔන්න ඔබ පටිච්චසමුපාදේ මෙනෙහි කර කර ඉන්නකොට ඔබට මතක් වෙනවා කේක් හදන විදිය. ඊට පස්සේ එහෙනම් පිටි ටික ලෑස්ති කරන්න ඕනේ. අන්න පටිච්චසමුපාදේ පැත්තක පිටි ලෑස්ති කරනවා. අන්න හිතේ වගේ එකක්. හිත හැමදෙස්සෙම ඊළඟට ඔබට මතක් වෙනවා ඔබේ දරුවෝ. නෑ ඒව අමතක කරන්න ඕනේ පොඩි වෙලාවකට හරි ධර්ම කරා යන්න නම්. මොකද හේතුව අපිට අවස්ථාවක් වෙනවා පින්වතුනි මරණාසන්න අවස්ථාව. මරණ අවස්ථාවේදී අපිට මේ කකා බිබී හිටපුවා අපි හදපු ගෙවල් දොරවල් අපේ අඹදරුවෝ අපේ සල්ලි බාගේ අපේ සතු දේවල් මේවා හිත ආලකට ගන්න එපා. හැබැයි ඒක පස්සේ කරනවා කියලා හිතුවොත් කරන්න බෑ. ඒක ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. පස්සේ මට සුළු දෙයක් මට මේක අතාරින්න පුළුවන් කියලා අපි නිකන් හිතනව නෙවෙයි. ඒ මායාව. ඒ හිතේ මායාව. ඇත්ත නෙමෙයි. ඇත්ත හිත වැළඳගෙන ඉන්නේ. හිත වැළඳගෙන ඉන්නේ. මේ චූටි දේවල් අතාරින්න බැරුව ඉන්නවා හිත වැළඳගෙන. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ ස්වාමීන් වහන්සේලා හිටියා මේ සිවුරට ආසාව කාව වෙලා උපන්නා. ගොඩාක් ගෙවල් වල මැරිලා ගිහිල්ලා මිනිස්සු උපදින්නේ හූන වෙලා, කැරපොත්තු වෙලා, කුරුමිනිලා උපදින්නේ. දන්නේ නැහැ. ආයේ මනුස්ස ලෝකෙට එනවා කියන එක ලේසි නෑ. මේක තේරෙන්න නම් සටන පටන් ගන්න ඕනේ. හිතේ ස්වභාවය තේරෙන්න හිතත් එක්ක තමන් සටනේ යෙදෙන්න ඕනේ. එතකොටයි තේරෙන්නේ මේ හැබෑම සටන තියෙන්නේ කොහෙද කියලා. හිතත් එක්ක සටනේ යෙදුනාම තමයි තේරෙන්නේ සටන කොහෙද තියෙන්නේ කියලා. මේක මායාවකින් කරන්න බෑ. ඊළඟට කලබල වෙන්න එපා. හිත සංසිඳුණා කියලා, හිත සමාධිගත වුණා කියලා, හිත එකඟ වුණා කියලා, දැන් මං හරි සෝවාන් වුණා තමයි, දැන් හරි ධ්‍යාන ලැබුවා තමයි කියලා ඒ වගේ මුලා වෙන්න එපා. මුලා වෙන්න එපා. නුවණින් විමසීම කියන එක මුලාවකට අයිති එකක් නෙමෙයි. අයෝනිසෝ මනසිකාරයමයි මුලාවකට අයිති එක. හැබැයි මේකේ ඔබට මතකද මම මුලින්ම කිව්වා දැල ඉලලා තියෙන්නේ කියලා. දැල එලලා තියෙන ඊතර වෙන්න දෙන්නේ නැහැ. යාන්තම් හිතේ විතක්ක ਵਿਚාර හැදිලා හිත එකඟ වෙනකොට
ඔන්න එක එකව පේන්න ගනි. සමහරුන්ට පේනවා ඒවා. දෙවිවරු අයිලම අදිනවා පෙනෙයි. මම දන්න එක හාමුදුරු කෙනෙක් වෙනවා. ඒ හාමුදුරු භාවනාවට වාඩි වෙලා ටික වෙලාවකින් දෙවි කෙනෙක් වෙලා වඳිනවා. රාතන් වාසයට නමස්කාර වේවා කියලා කියනවා මෙයාට ඇහෙනවා. යාඳුරු හිතුවා දැන් මොකද්ද? රහත් කියලා හිතුවා. අනේ පුතත්ජන. රහත්යා සෝවාන්වත් නැහැ. මොකද හේතුව? මේක ඒ වගේ මේ හිතට එන මුලාවකින් ගන්න එකක් නෙමෙයි. නුවණින් විමසලාම ඇති කරගන්න එකක්. එතකොට නුවණින් විමසලා පුරුදු කිරීම තමයි අපි පුරුදු කළ යුත්තේ. මේ විදිහට පටිච්චසමුපාදේ බුදුරජාණන් වහන්සේ ළඟට වදාලා උන්වහන්සේ පටිච්චසමුපාදේ නිරෝධෙත් මෙනෙහි කළා. මේ නැති කල්ලි මේ නැත්තේය. මේ නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වේ. අවිද්‍යාව නිරුද්ධ වෙන කල්ලි සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වෙන කල්ලි විඥානය නිරුද්ධ වේ. විඥාන නිරුද්ධ වෙන කල්ලි ඒක මේ වගේ පින්වත්නි. අපි කියමු මොනවා හරි ලී දෙකක් දඬු දෙකක් එක්කෝ ලී දෙකක් මෙහෙම එකට එකතු කරලා තියනවා කියලා. එකට මෙහෙම එකතු කරලා ලී දෙකක් තියෙනවා. එතකොට ඒ ලී දෙක තියෙන්නේ කොමක් නිසාද? මේ ලී නිසා මේ ලී ඇත්තේ. නේද? එතකොට අපි එකක් අදිනවා. එකක් ඇද්ද ගමන් දෙකම වැටෙනවා. අවිද්‍යාව නැති නිරුද්ධ වූ කල්ලි සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වූ කල්ලි විඥානය නිරුද්ධ වේ. විඥානය නිරුද්ධ වූ කල්ලි නාම රූප නිරුද්ධ වේ. ඒක තමයි හේතු ප්‍රත්‍ය ස්වභාවයේ හැටි. නාම රූප නිරුද්ධ කල්ලි ආයතනය නිරුද්ධ වේ. ආයතනය නිරුද්ධ කල්ලි ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ කල්ලි විඳීම නිරුද්ධ වේ. විඳීම නිරුද්ධ කල්ලි තණ්හාව නිරුද්ධ වේ. තණ්හාව නිරුද්ධ කල්ලි උපාදාන නිරුද්ධ වේ. උපාදාන නිරුද්ධ කල්ලි භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ කල්ලි ඉපදීම. එහෙනම් උපදිනවා කියන්නේ මොකෙන්ද හටගන්නේ? ඉපදීම මොකෙන්ද හටගන්නේ? භවයෙන්. භවයේ තිබුණත් උපදිනවා. භවයේ නැත්තම් උපදින්නේ නැහැ. මෙන්න පටිච්චසමුපාද විස්තරය. එතකොට පින්වත්නි ඔබ මහන්සි ගන්න මෙන්න මේකට. පටිච්චසමුපාදේ පාඩම් කරගන්න. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන පාළි එක පාඩම් කරගන්න. පටිච්චසමුපාද නිරෝධේ පාඩම් කරගන්න. අවිජ්ජායත්තේ වාසීස විරාග නිරෝධා සංඛාර නිරෝධ පාඩම් කරගන්න. පාඩම් කරගෙන ඒකේ සිංහල එක ඉගෙන ගන්න. ඔබට ගොඩාක් උදව් වෙයි. අපේ මම අර අලුත් දහම් වැඩසටහන කියලා පොත් වර්ගයක් තියෙනවා. ඒකේ පටිච්චසමුපාදේ බොහොම සරල විදිහට තෝරලා තියෙනවා. ඔබ මේ දැනුම ගන්න. මනුෂ්‍යාත්මයේ මිනිසෙකුට ලැබෙන දුර්ලභ දැනුමක් තමයි බුදු කෙනෙකුගේ අවබෝධය. මේ හැමතැනම තියෙන කාගේ අවබෝධයද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තියෙන. මේක හරි දුර්ලභ එකක්. මේ දුර්ලභ දැනුම ගන්න මැරෙන්න ඉස්සර වෙලා. මොකද අපි හැමදාම ඉඳ ආපු අය නෙවෙයි. කොයි වෙලාව හරි මාත් මැරෙනවා ඔබත් මැරෙනවා. එතකොට අපි මේ හැමදාම ඉඳ ඇවිල්ලා නැහැ. එතකොට අපිට හැමදාම ඉඳ ආත කළත් බෑ. ඕන වුණත් බෑ. ඉතින් ඒ නිසා අපිට මැරෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මැරෙනකොට හිස් සතින් මැරෙන්න එපා. හිස් සතින් මැරෙන්න එපා. අපි මෙහෙම කියමු. ඔන්න දැන් අපි ඔක්කොම මැරෙන්නේ මේ මොහොතේ. කොහේ ආයිද මේ ඉන්න කට්ටිය? මම මගේ කර්මානුරූපව මං කොහේ හරි කියලා උපදී. ඔබ දැන් සාමාන්‍ය මම නම් ආස මේ කිසි දෙයක් මතක් කර නැතුව බුදුරජාණන් වහන්සේ සීකර ගන්නයි. ඔබ ආස. එතකොට ළමයි පවුනේ. එතකොට ගෙවල් හරි නෑ නේක. එතකොට පර්ස් එක හිත මේවා යනවාද නැද්ද? අන්න පුරුදු කරන්න ඕනේ හිත. මං අද මැරුණොත් මම මොකද්ද මට තියෙන්නේ කියලා. මං අද මැරුණොත් මොකද්ද තියෙන්නේ කියලා හිත පුරුදු කරන්න. නිකන් හිතින් හිතන්න. මට මගේ දරුවෝ දිහා බලාගෙනද මම මැරෙන්න ඕනේ. මගේ ස්වාමියා දිහා බලන්ද මම මැරෙන්න ඕනේ. මගේ හතුරන්ගෙන් පරිගන්නද මම මැරෙන්න ඕනේ. කල්පනාක් නෑ මට මේ එකක්වත් නෙමෙයි. මං තෙරුවන් සරණේ පීඨාගෙනයි මැරෙන්න ඕනේ.
ආන් ඒක හිතේ තියෙන්න ඕනේ. එහෙම ධර්මයේ පුරුදු කරන්න ධර්මයේ තියෙන්නේ පුරුදු කිරීමටයි. ධර්මයේ එහෙම පුරුදු කරන්න. පුරුදු කර කර පුළුවන් තරම් මම තව එකක් එකට උදව් වෙන්න කියන්නම්. මේ ධර්මයේ පුරුදු කරන්න ඉවසීම පුරුදු කරන්න. කලබල වෙන්න එපා. ඊළඟ එක පුළුවන් තරම් කතාව අඩු කරන්න. කතාව අඩු කරන්න. ටීවී එකට ඇබ්බැහි වෙන්න එපා. නාටකම් වලට හිත ඇබ්බැහි කරන්න එපා. ඒ ඔක්කොම මායාගේ දැල එලලා තියෙන. ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි වෙන්න එපා. දැල එලලා තියෙන. හිතේ තියෙන රාග නිසා රාගය ඇති වෙන දෙයට හිත ඇදිලා යනවා. හිතේ තියෙන ද්වේෂය නිසා ද්වේෂය ඇති වෙන දෙයට හිත ඇදිලා යනවා. මෝහය නිසා මෝහය ඇති වෙන දෙයට හිත ඇදිලා යනවා. මේක වළක්ව ගන්න. උත්සාහයක් ගන්න. වීරියක් ගන්න. දැන් ඔන්න මේ 2562 2563 වෙනකට අපි ඉඳී දන්නෙත් නැහැ. නැද්ද දන්නෙත් නැහැ. හැබැයි උත්සාහයක් ගත්තොත් මේ ධර්ම හිත පිටවන්න. ඒකට මේක කරන්න. දැන් ගමන බිමනක් යද්දී අපි කොහොමද දැන් ඔබ මෙතන ඉන්න. දැන් ඔන්න පොඩි විවේකයක් හම්බ වෙනවනේ. අපි කොහොමද පොඩි යන්න ඕනේ වෙනවා টয়ලට් එකට. මම බුදුන් සරණ ගියා. මම බුදුරජාණන් සරණ ගියා කියලා එක මෙනෙහි කර කර යන්න. සරණ මෙනෙහි කර කර යන්න. පය පැකිලි වැටෙනවා. නහර පුපුරලා මැරෙනවා. සරණ මෙනෙහි කර කර නම් ගියේ. හිතේ පිහිටන්නේ මොකද්ද? සරණ. දෙවියන් අතර යනවා. දැන් අපේ හිතේ පදිංචි වෙලා තියෙන දේවල් අපිට පේන්නේ නැහනේ. අම්මෝ මේ හිත ඇතුලේ තියෙන දේවල් නම් මතක් කරන්න එපා. එච්චරටම මේ හිත අහිත පිණිස පවතින දේවල් වලින් පිරී ඉතිරි නැද්ද? හා ඇත්ත කියන්නේ? හිතසුව පිණිස පවතින දේවල් අඩු නැද්ද? අඩුයි. ඒකනේ ඇත්ත தත්ත්වය. ඒ නිසා මේ බුදු ගුණ මෙනෙහි කර කර යන්න. ධර්මයේ මෙනෙහි කර කර යන්න. ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ මෙනෙහි කර කර යන්න. රහතන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කර කර යන්න. සීලය මෙනෙහි කර කර යන්න. අද දවසේ දැන් අපි කියමු දැන් ඔබ අද උදේ සිල් ගත්තනේ. මේ විදි බොරුවක් කියුන්නේ නැහනේ. නෑ. රත මෙරුනේ නැහනේ. හොරකමක් කළේ නැහනේ. නෑ. වෙන වලක් වඩක් නැහනේ. නෑ. එතකොට ඔබ අවංකවම සීලේ පිළිපදලා දැන් ඔබ සීල් පාලනය කරාට පස්සේ මම අද දවස පුරා මෙහෙම සීල් සමාදන් වෙච්ච කෙනෙක් කියලා සීලෙ මෙනෙහි කර කර යන්න. මේකට තියෙන ලොකුම අවාසිය මොකද්ද කියලා දන්නවද ඔබ? ඔබේ කට. කටමයි අවාසිය. පුළුවන් තරම් වචන අඩු කරන්න. ඇයි මේ කටේ ස්වභාවය අවසානයක් තියෙයිද? ධර්ම කතාවෙන් පටන් ගන්නවා ඉවර වෙන්නේ දෙතිස් කතාවෙන්. වෙන්නේ නැද්ද එහෙම? ඒ නිසා කට පාලනය කරගෙන හිත මේකේ ප්‍රධාන ඒක හොඳට තේරුම් අරගෙන ඔබ වාසය කළොත් ඔබට ලොකු යහපතක් සිද්ධ වෙනවා.